මේ තියන්නේ යාළුවනේ අපේ අම්මගේ බටු පාත්තිය. බටු හිටවල තියනවා තැනින් තැන. ඔය පොල්ලතු හිටවල තියන්නේ අවුව වැටෙනවට. නැත්තම් ගස් ටික මැල වෙනවා අවුව සැරට. මේ තියන්නේ යාළුවනේ මිරිස් පැල. බටුත් හිටවල තියනවා ඒ අතින් තැනින් තැන. මෙතන තක්කාලි තියෙනවා යාළුවනේ. පොඩි පැල තාම තක්කාලි. මේ චූටි පැලත් තක්කාලිම තමයි. මෙන්න යාළුවනේ ඉඟුරු පඳුරක්. මේක ලොකු පෝච්චියක හිටවල තියෙන ඉඟුරු හැදුනත් එක්ක මට මතක විදියට. මේ තියෙන්නේ කතුරු මුරුංග ගහේ මල් හැදිලා. ගෙදර උළුකැට වගේක් තිබිලා හම්බෙලා අම්මට ඒ ටික හරස් කළා. මෙන්න යාළුවනේ රම්පේ. මේ ගහ නම් විනාශ වෙලා කඩලා. මේ තියෙන්නේ මෑ කරල්. මට මතක විදිහට මෑ කරල්. මේ නම් මං අම්මට ගෙනල්ලා දීපු ගොම ටික වේලෙන්න දාලා.